හයි ගයිස් ලෙඩින් channel එකෙන් මම මතුෂාන් සජීතින් ඕගලන් අදත් පිළිගන්නවා ගයිස් මගේ තවත් අලුත් වීඩියෝ එකකට ඉතින් ගයිස් ඕගොල්ලෝ දකිින්ට ඇති දැන් දවස් දෙකට තුනකට මට මතකත්නෑ කොමරි WWDC26 එක තිබ්බ ඉතින් ඒකෙන් iOS 27 එක ඒ වගේම iPadOS 27 එක ඒ වගේ OS ගොඩක් රෙලෙස් වනා ඉතින් ඔගලට මතක ඇති ගියවරුද්ද ලොක ප්‍රශ්නයක් වුණා ම iPhone 16 එකට 26 එක දාලා ඉතින් ඔන්න ලැජ්ජ නැතුව මේසරෙත් දාලා තියෙනවා iOS 27 ඩෙවලප බේට එක ඉතින් ඇතරම මම මේ වීඩිය එක දාන්න කලින් පොඩි පෝස්ටයක් දැම්ම මගේ ෆේස්බුක් එක ඇතරම පොඩි වෙලාවට කලින් ඒක ගොඩක් දාලා තිබ ඉතින් ඒගොල්ලන්ගේ ලැක්වෙනවා අනං මනං දේවල් කියල ඉතින් ඇතර මට පොඩි දේවල් ටිකක් දැකගන්න තිබට එවුණට මං හිතනවා එහෙම ලොකු ප්‍රශ්නයක් දැකගන්න තිබෙන්න නැහැ කියලා ඉතින් කොහොම හරි අපිට මේසර මේ iOS 26 එක සොරි iOS 27 එක අපිට දාගන්න පුළුවන් iPhone 11 එකට වෙනකං කොහොම වනත් iPhone 15 Pro එක හෝ ඊට වඩා අලුත් ෆෝන්ස්වල්ට විතර ඇතරම ඔක්කොම ෆීචර්ස් ටික අපිට දැකගන්න පුළුවන් වෙන්නේ ඒගන්න අපිට iPhone 14 Pro Max එක පහල වර්ෂන්ස්වල්ට ඇතරම ඔක්කොම ෆීචර්ස් දැකගන්න වෙන්නේ නැහැ ඉතින් කොහොම හරි ඒ වගේම තමයි සමහර ෆීචර්ස් යුරෝපෝල්ට නැත්තන් චයිනවලට අපිට දැකගන්න නෑ හරි අපි දැන් කතා කරමු මේන්ම ෆීචර්ස් ටිකක් ගැන ඉතින් iOS 26 එක මේ ලික්විඩ් ලාසක ආපු ගම අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි ගොඩ ඇතර මට ප්‍රශ්න ඒ ප්‍රශ්නය මටනන් තිබෙන ම නිතරම හිතුවේ පට්ට කූල් ෆීච එකක් කියලා එවනට ගොඩක් අය කිව්වේ ඇතරම කැමති නැහැ ඒ වගේ තමයි අපිට නොටිකේෂන් බායක එහෙම ඇදල ගත්තාම යට තියනය ගොඩක් පේනවා ඉතින් එනිසා ඇතරම ඒකැන ඩිස්ට්‍රක්ෂණයක් වගේ කියලා නොටිකේෂන් හරියට කියවන්න බෑ කියලා ඉතින් ඒ වගේ ප්‍රශ්න ඇතරම තිබ්බ ඉති කොහොම හරි මේක දැන් මම කිව්වාගේම මම කියනවගේ හොඳයි සහ නරකයි කියන දෙගොල්ලක් ඉන්න නිසා මේ සර ඇපල්ලා අපිට කෙලිම ස්ලයිඩ් එකක් දීල තියෙනවා ඕල්දවේ කලිය නැත්තම් ෆුල් ටින්ටඩ් වෙන්න ස්ලයිඩ් එකක් දාල් තියෙනවා ඉතින් එතකොට කාරත් රන්වෙන්න දෙයක් නෑ කැමති කෙනෙක්ට කැමති ප්‍රමාණයක් කරක අපට ඒ ජෙස් කරගන්න පුළුවන් මං හිතනවා එක කූල් ෆීච එකක් කියලා ඒ වගේම තමයි ගයිස් අපිට පුළුවන් AI ෂෝට් කට්ස් ටිකක් හදාගන්න ඉතින් අපට සිම්පලි කරන්න තියෙන්නේ ෂෝට් කට් එක ඩිස්ක්‍රයිබ් කරන්න විතරයි ටෙක්ස්ටක් වන්න පුළුවන් ස්පිච්චක් වන්න පුලන් ඉට පස අපේ ෆෝන් එක ඔටෝමටික්ලි ඒ ෂෝට් කට් එක හදනවා ඒ වගේම තමයි ගයිස් අපි දන්නවා දැන් අපිට පුළුවන් අපේ ඇන්ඩරෝයිඩ් ෆෝන් එකෙන් අපේ iPhone එකට මොනහරි ෆයිල්ලයක් යවන්න නැතන් අනිත් පත්තර මේ දෙකම කරගන්න පුළුවන් ඉතින් මෙන්න මේසර අපිට පුළුවන්ගෙන අපේ ඇන්ඩරෝයිඩ් ෆෝන් එකට කෙලින්ම ඇල්බම් එකක් විදිටම ෂයා කරගන්න ඉතින් ඒ වගේ ෆීච එකක් අපට මේ සැර දීලා තියෙනවා ඉතින් මං හිතනවා මේ දෙකේ කනෙක්ෂන් එක නැත්තං මේක තියෙන බැඳීම පොඩ්ඩ වැඩි වෙනවා කියලා ඉතින් සමහරට අපිට අනාගතයේද ඇන්ඩරෝයිඩ් ෝසක් එද්දි තවත් හොඳ දේවල් දැකගන්න පුළුවන් වේ මේ iOS එකත් එක්ක සම්බන්ධ වෙන ඒ වගේ තමයි ගයිසෝගලන්ට මතකනං අපිට iOS 26 ඇත් එක්ක ඉමේජ් පලේග්‍රවන්් කියන ෆීච එක ඉතින් අපිට මේ සැර ඇතරම iOS 27 එකින් අපිට දීලා තියෙනවා ඇතරම අපිට දැන් පුළුවන් මිනිස්සු හෙම ටිකක් හොඳ ෆොටෝසහෙම ජෙනරේට් කරගණ්ඩ ඉතින් ඕගලට මතකනං iOS 26 ඇත් එක කම්පය කරලා බලද්දි ඇතරම අප එක සැරයක් ගිල්ලවයි ඕන්නන් ඕපන් කරන්න ඇති ඇතරම මත් ඔන්න එකසරැක් දෙසරැක් ගිහින් ඇති ම බැලවා ජෙනරේට් කරන දෙයක් මෙලෝ රහක් නෑ එහෙම අතරල දැම්ම ඒ කවදාක්වත් ඒ ඇ් එක මම ඕපන් කරලවත් බැලුවෙන ඇති ම හිත නො ඊට වඩා මේ සැර අපිට සෑහන දෙයක් ඒ ඇ් එකින් කරගන්න පුළුවන් වේ කියලා ඒ වගේම තමයි මේක ඇතරම අපිට ලිමිට්ටයක් දෙනවා කියලා කියන ඉතින් අපිට ලිමිට් එකක් නැතු අපිට ලිමිට්ලස් මේකින් මොනහර ජෙනරේට් කරගන්න ඕන්නම් අපිට iCloud+ පැකේජයක් ගණ්ඩ වෙනවා ඒ වගේ තම වැදගත් දෙයක් තමයි ගයිස අපිට දැම් පුළුවන් අපේ එයාපොට්ස්වල්ට අපිට කස්ටමයිස් කරපු ඒකව නැත ඉකුලයිසය කදාගන්න ඉති මංහිතනවා ඒක මාරම වැදගත් ෆීචකක් කියලා මං වගේ ගොඩක් සිින්දු හන කෙනෙක්ට ඒ වගේම මං හිතන තවත් හොඳ අප්ඩේටයක් විදින ම තකින ඒවගේ පොඩි ෆීචස් මාර සුපිරි කියලා Apple Maps අප් එක ඇතරම ගොඩක් ඉම්පරෝ වෙලා තියෙන ඉතින් අපි ෆ්ලයිෝලිං වගේ අපි මැප් එකේ බලද්දී එක තියෙන ග්‍රෆික්ස් ඇත්තරම ගොඩක් රේලිස්ටික් වෙලා තියෙනවා
වෙනදටත් වඩා ඉතින් ඒවගේ පොඩි ෆීචර්ස්වලට මම මාර කැමති. ඉතින් ඕගොල්ලොත් කැමතිද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තව වැදගත්ම ෆීචර් එකක් තමයි ගොඩක් වෙලාවට අපි කෝල් එකක ඉඳන් අපි මොකක් හරි දෙයක් අපි ටිකට් එකක් දාන්න වගේ මොකක් හරි දෙයකට කෝල් එකක් අරගෙන ඉන්නවා. ඉතින් මේ සැරේ අපේ iPhone එකට පුළුවන් අපේ ෆෝන් එකේ තියෙන හැම තැනම සර්ච් කරලා ඒකට අදාළ විස්තර ටික අපේ ඩිස්ප්ලේ එකේ පෙන්වන්න. ඉතින් එතකොට අපිට මොකක් හරි දෙයක් ඇහුවොත් අපිට හොයන්න දෙයක් නෑ. අපේ ඕල්රෙඩි ඩිස්ප්ලේ එකේ තියෙනවා. ඉතින් මම හිතනවා අන්න ඒක මාරම වැදගත් ෆීචර් එකක් කියලා. ඉතින් අපි හෝප් කරමු ඇතරම මේ ෆීචර්ස් අපිට මේ WWDC ඉවෙන්ට් එකේ දකින්න තිබ්බා වගේම අපිට මේක ඇත්තටම දැක ගන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒ වගේ දුන්න හෝප්ස් ගොඩක් Appleලා දැන් පොඩක් ගිල මොනද අපිට දීලා නැති වෙලා තියෙනවා. මොකද මේ iPhone වලට දෙනවා කිව්ව AI ෆීචර්ස් අපිට හරියටම පොඩ්ඩක් හරි හම්බුනේ. මං හිතනවා මේ සැරේ තමයි නැත්තම් අවුරුදු 2-3ක්ම Apple අපිව රවට්ටලා තියෙන්නේ මේකට AI ෆීචර්ස් දෙනවා කියලා. ඉතින් අපි ඒ බලාපොරොත්තුෙන් කී සැරයක් නම් ෆෝන්ස් මාරු කරාද. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් මේ සැරේ දැක ගන්න තියෙනවා. ඒ වගේම තවත් සුපිරිම වැදගත් අප්ඩේට් එකක් තමයි මේ ෆොටෝ එඩිටිං ෆීචර්ස් ටික මේ සැරේ දීලා තියෙන. ඉතින් ඕගොල්ලෝ දකින්න ඇති අපිට මේ සැරේ අතරම ගොඩක් අප්ඩේට් වෙච්ච ඉරේස් ෆීචර් එකක් දීලා තියෙනවා. ඉතින් මේක Appleලා කියන විදිහට සෑහෙන අප්ඩේට් වෙලා තියෙනවලු. ඒ වගේම තමයි extend tool එක. ඉතින් මේකේ මේ කියන දේ තේරුම විදිහටම අපිට පුළුවන් අපි ගොඩක් ක්ලෝස් අප් ෆොටෝ එකක් නම් අරන් තියෙන අපිට ෆොටෝ එක එක්ස්ටෙන්ඩ් කරන්න ඕන නම් පොඩක් වයිට් කරන්න ඕන නම් ඒ ටික ලස්සනට ජෙනරේට් කරලා දෙනවා. ඉතින් අපි හෝප් කරමු ඇත්තටම ඒ ටිකත් රියලිස්ටික් විදියට කරලා දෙයි කියලා. ඉතින් මෙතන ගොඩක්ම හයිලයිටඩ් ෆීචර් එක තමයි මේ රීෆ්‍රේම් කියන ෆීචර් එක. ඉතින් ඇත්තටම මේකේ අපිට පුළුවන් ඇත්තටම ෆොටෝ එකක් ලස්සන්ට රීෆ්‍රේම් කරන්න. ඉතින් ඇත්තටම මම එකක් කරලා බැලුවා. ඒක වටේ තියෙන ඔබ්ජෙක්ට් එක අනුව පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. මොකද මම ගොඩක් යාරාව මැද තියෙන පුටුවක් තියෙන ෆොටෝ එකක් තමයි මම රීෆ්‍රේම් කරේ. පොඩ්ඩක් ඇබ්නෝමල් පුටුවක් ජෙනරේට් වෙලා තිබ්බා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මම හිතනවා ඒවා ඉම්ප්‍රූව් වෙයි කියලා. ඉතින් අන්තිමටම ගයිස් මේ සැරේ ලොකුම අප්ඩේට් එක විදිහට හැමෝම කියන්නේ Siri ගැන. ඉතින් ගයිස් මම ඇත්තටම try කරා මේ සැරේ Siriව බලන්න. ඒ වුණාට ඇත්තටම ඒකට තියෙනවා පොඩි වේට් ලිස්ට් එකක්. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති කියලා මම හිතනවා. ඉතින් ඇත්තටම මේ වේට් ලිස්ට් එකේ පොඩ්ඩක් අපි ඉන්න ඕනේ අර ඉස්සල්ලාම අපිට ගිය අවුරුද්ද ඊට කලින් අවුරුද්ද මට මතක නෑ Apple Intelligence එකේ වේට් ලිස්ට් එකක් තිබ්බා වගේ. ඉතින් ඒ නිසා මට ඒක බලන්න බැරි වුණා. ඉතින් කොහොම හරි මම හිතනවා ඒක මාරම ලස්සනයි කියලා. ඉතින් ඒ ලුක් එක මං හිතනවා මාර ලස්සනයි. ඒ ග්ලාස් ඒ අලුත්ම ඩිසයින් එක අර කලින් තිබ්බ අර මේ මොකක්ද තොරණ වගේ එක නැතුව මං හිතනවා ඒක දාලා තියෙන එක මාරම ලස්සනයි කියලා. ඒ වගේම තමයි අපිට පුළුවන් දැන් ලේසියෙන්ම සිරීව අපේ ඩයිනමික් අයිලන්ඩ් එකේ මැද ටච් කරලා මේ වගේ පල්ලෙහාට ඇද්ද ගාම සිරී එනවා. ඒ වගේම තමයි අපිට වෙනද වගේම අපේ පවර් බටන් එක ලොන්ග් ප්‍රෙස් කරන් හිටියාම සිරී අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සැරේ අපිට සිරී වෙනුවෙන් වෙනම ඇප් එකක් එනවා කියලා තියෙනවා. ඉතින් අපිට ඒක බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මම ඒක ආපු ගාම බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ටත් වීඩියෝ එකක් හදන්න. ඉතින් ඕගොල්ලන්ට ඒකෙන් මොනවද දකින්න ඕනි කියලා අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි ගයිස් මේ සැරේ තවත් සිරීට දීලා තියෙනවා තවත් හොඳ ෆීචර් එකක්. අපිට පුළුවන් වොයිස් කස්ටමයිසේෂන් කරන්න. ඒ වගේම තමයි මේ වොයිස් එකේ පේස් එක නැත්තම් අපි ඇදලා පැදලා කියනවද නිකන් හිතලා කියන නිකන් දන්නේ නැද්ද අපිට නැචරල් විදියට ඒ වගේ දේවල් හදා ගන්න පුළුවන්. ඒ වගේම ඇක්සන්ට් එක වොයිස් එක ඒ වගේ දේවල් ගොඩක් අපිට මේ සැරේ වෙනස් කරගන්න පුළුවන් අපිට කැමති විදියට. ඒ වගේ තමයි සිරිට මේ සැරේ වෙනම කැමරා මොඩ්ඩයක් තියෙනවා කියලා කියනවා. ඉතින් ඒකෙන් අපිට පුළුවන් මොකක් හරි පොයින්ට් කරලා අපිට ඒ අවශ්‍ය දේවල් අහන්න. ඒ වගේම තමයි අපි මොකක් හරි බිල් එකක් වගේ තියෙනවා නම් අපිට ඒ බිල් එක ස්ප්ලිට් කරලා දෙන්න කිව්වම සිරිය ඒක ඒ විදිහටම කරලා දෙනවා. ඉතින් මේ දේවල් මම ඉස්සලා කිව්ව විදිහටම අපි හොප් කරමු මේ දේවල් ඇත්තටම එයි කියලා. ඒ වගේම තමයි තව ෆීචර් එකක් තියෙනවා. අපිට නෙමෙයි සිරියට පුළුවන් දැන් අපේ ෆෝන් එකේ තියෙන හැම අස්සක් මුල්ලක් නෑරම ගිහිල්ලා අපිට අවශ්‍ය දේ හොයලා දෙන්න. ඉතින් සිරිට ඇක්සස් එක දීලා තියෙනවා කියලා කියන. ඉතින් මම දන්නේ නැහැ ඒක හොඳද නරකද කොහොමද කියලා. මොකද දැන් ඩේටා කියන දේ ගොඩක් විකුණන ලෝකෙක ඉන්න නිසා මම දන්නේ ඒක කී දෙනෙක් මොන විදියට ගනීද කියලා. ඉතින් කොහොම හරි මෙන්න මේ වගේ ෆීචර්ස් ටිකක් තමයි අපිට මේ සැරේ දකින්න තියෙන්නේ. ඉතින් guys මේක තමයි වීඩියෝ එක. ඉතින් අමතක කරන්න එපා තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් share කරන්න like කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් එනකන් sayonara.